මොවා කියන දෙන්න ගත්තාම මේ චීරට කොහොමත් උගේ ශරීර ශක්තිය මත උගේ සාමාන්‍ය රේස් එකේදී මොවා අල්ලගන්න පුළුවන්. මොවාට ඊට වඩා කොහොමත් එමෙහෙට තමයි දුවන්න පුළුවන්. මම දැක්ක ළඟදී කතාන්දරයක් තියෙනවා මේ ඔය සමීක්ෂණයක් කරපු එක. දැන් ඔය සිංහයෝ සත්තු දඩයන් කරනවානේ. ඒතර සිංහයාගේ මොවාගේ සිංහයා සහ මොවා එකට හම්බෙච්ච අවස්ථාව ගත්තාම සිංහයා කියන සතාගේ තියෙන ශරීර ශක්තිය මත උඩ කොහොමත් මොවාට වඩා වේගෙන් දුවන්න පුළුවන්. උට පැනලා මොවාව අල්ලගන්න පුළුවන්. උට මොවාව අල්ලගන්න පුළුවන්. පෙරදීමක් සිංහයා නෙමෙයි චීටා. හරිද? චීටා සහ මොවා කියන දෙන්න ගත්තාම මේ චීරට කොහොමත් උගේ ශරීර ශක්තිය මත උගේ සාමාන්‍ය රේස් එකේදී මොවා අල්ලගන්න පුළුවන්. මොවාට ඊට වඩා කොහොමත් එමෙහෙට තමයි දුවන්න පුළුවන්. නැචරලි. ඒනොට චීටයි මොවයි මේ එකට හම්බෙච්ච අවස්ථා සිද්ධි 1000ක් විතර අධ්‍යයනය කරොත් වැඩි ගානකදී මුවා කොහොම හරි දුවලා ගිහලා චීටගෙන් බේරෙනවලු. ඒ කියන්නේ වැඩි ගානක් වෙලා තියෙන්නේ චීට මුවා කණ එක නෙමෙයි. මුවා කොහොම හරි බේරෙන එක. ඒතර ඒක අර හැකියාවන් වශයෙන් ගත්තොත් එහෙම ඒක වෙන්න අමාරුයි. මොකද චීටට පුළුවන් නේ අනිවාර්යෙන් මුවාට වඩා වැඩි වේගෙන් දුවන්න. ගොඩක් කරලා මුවා බේරනවලු චීටගෙන්. වැඩි හර අවස්ථා ගන්නකදී. අර ඒකට හේතුව විදිහට කියන්නේ දැන් චීට දුවන්නේ කෑමට. කියන්නේ චීට දුවන්නේ කෑම කණ්ඩනේ. ඌ කෑමක් සඳහා දුවන්නේ. මොවා දුවන්නේ ජීවිතය වෙනුවෙන්. හරිද? එතකොට චීටගේ බලාපොරොත්තුවයි මොවාගේ බලාපොරොත්තුවයි වෙනස්. ඒ නිසා සමහර විට චීටා වෙන්න පුළුවන් ඇත්තටම අතන රේස් එකේ දක්ෂයා. නමුත් මොවා දුවන්නේ ජීවිතය වෙනුවෙන්. ඒ නිසා එකම වැඩේ වෙන්න පුළුවන් කරන්නේ. හැබැයි තමන් ඒකට බලාපොරොත්තුව තමන්ගේ අවශ්‍යතාවය මත තමන් ගන්න ප්‍රතිඵලය වෙනස් වෙනවා. හරිද? ඒ නිසා ලොකු හේතුවක් ඇතුව මේක කරන්න කියන්නේ ඒකයි මම. නිකන් පන්ති එන්න යන්න එපා. නිකන් වැඩ ටික කරන්නත් එපා. සමහරවිට හොඳට වැඩ කරලා ළමයි ඉන්නවා. හොඳ හේතුවක් නැහැ. ඒක හරි අවදානක්. හොඳ හේතුවක් ඇතුව මේක කරන්න. කියන්නේ අයියෝ මේක කරන්නේ මොකක්ද හේතුව? සමහරට අම්මා තාත්තා වෙනුවෙන් නැත්තම් ඔයා වෙනුවෙන් මොකක් හරි හේතුවක් නිසා මේක කරන්න. හොඳ හේතුවක් ඇතුව. එතකොට සමහර විට ඔයාට ඔයාගේ දක්ෂතාවය මත යන්නවටත් වඩා ගොඩක් ලොකු ලිමිට් එකකට ඔයා රීච් කරන්න පුළුවන්. ඒක නෙවෙයි සාමාන්‍යයෙන් එහෙම කතන්දරනේ ගොඩක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය මොකක් හරි ලොකු හේතුවකට මේක කරන මිනිසයා අනිවාර්යෙන් හිතා ගන්න බැරි සාර්ථකත්වයකට එනවා. මේ නිකන් ඉන්න මිනිස්සෙක්ට වඩා සාමාන්‍යයෙන් එදිනෙදා පන්ති ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඇවිල්ලා විභාග ලියන මිනිස්සයාට වඩා මොකක් හරි හේතුවකට සමහර විට ආර්ථික ප්‍රශ්නයකට නැත්තම් වෙන ප්‍රශ්නයකට කවුරු හරි මිනිස්සෙක් කියපු දෙයක් හින්දා කාට හරි ඔප්පු කරන්න ඔයා කවුද කියලා ඔප්පු කරන්න සමහරලාට ඔයා මෝඩයා නෙමෙයි කියලා ඔප්පු කරන්න මොකක් හරි හේතුවකට මේක කරන්න. එහෙම කරද්දි මේක අර සිංහයාගේ මේ චීටගේ මුවාගේ කතන්දරය වගේ තමයි. ඒ කියන්නේ සමහර විට ඔයාට වඩා දක්ෂ කට්ටිය ඉන්න පුළුවන්. අර ඔයා එයාලවත් පාස් කරලා යනවා. මොකද ඔයාගේ හේතුව ප්‍රබලයි. හරි? හේතුව ප්‍රබලයි. ඒ නිසා the main exam එක නා තදස් 9කින් නේද? ආසන්නව. එතකොට 19කින් main exam එක තියෙනවා. ලොකු හේතුවක් ඇතුව වැඩ කරලා බලන්න ඒකටත්. මං මේකෙන් මෙහෙම ලොකු රිසල්ට් එකක් දානවා. මං කියන්නේ ලකුණු 10 නම් ලකුණු 80 ගන්න යන්න එපා. ලකුණු 10 නම් ටාගට් කරගෙන ලකුණු 40ක් දානවා කොහොම හරි මේකෙන්. එතකොට ඊට පස්සේ ගමම ෆයිනල් පේපර්ස් පටන් ගන්නවා. ෆයිනල් පේපර්ස් පටන් ගත්ත ගමන් ඒකට ලොකු වාසියක් කරනවා ඔයා මේකට පාඩම් කරලා තියෙන එක. මේකට පාඩම් කරලා තියෙන එකෙන් අර ටික ලියන්න පුළුවන් කෙලින්ම. ඒකේ ලකුණු වැඩි වෙනවා බලන් ඉන්නකොට ඊට පස්සේ. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න. උඩරිම මහන්සි වෙන්න මේකට. 100ට 100 දෙන්න මේ ටිකේ අනිත් සබ්ජෙක්ට් එක පුළුවන් තරම් බැලන්ස් කරගෙන අඩු කරගෙන ඒකටම වැඩ කරන්න පුළුවන් තරම් 100ට 100 දෙන්න. එතකොට ඊළඟ අඟහරුවාදා අපි කරනවා ප්‍රැක්ටිකල් ඩේ එකක් තව. එතකොට ඊළඟට ප්‍රැක්ටිකල් දෙයක් කරනවා. ඊළඟ සතියේ බදාදා මේන් එක්සෑම් එක හේතුවෙන් බදාදා දවසේ සහ බ්‍රහස්පතින්දා දවස් දෙකේ කියන්නේ මං හිතන් හිටියේ සතියෙම නිවාඩු දෙන්න. නමුත් දැන් ගිය සතියේ කරේ නෑනේ මේ මං නුවරපන්තිය ඊයේ කරේ නෑ පොසොන් හින්දා. ඒක නුවරපන්තිය මං කරනවා ඊළඟ සතියේ. ඔයාලට සිකුරාදා කොහොමත් පේ එක්සෑම් එක තියෙන හින්දා බදාදා ක්ලාස් එකක් තියෙන්නේ. බ්‍රහස්පතින්දාත් තේ නුගෙකුට ළමයින්ට නෑ. ත්‍රේ සතියේ ඒ දවස් දෙක පාවිච්චි ගන්න පුළුවන් මේන් එක්සෑම් එකට ලෑස්ති වෙන්න. ඒතකොට මං හිතාගෙන ඉන්නවා අඟහරුවාදා නෙමෙයි මේ අඟහරුවාදා නුවරපන්තිය බදාදා අපි ඔයාලා ඔන්ලයින් කරනවා ප්‍රැක්ටිකල්ස් ටිකක්. ඒ ටිකෙන් මේන් එක්සෑම් එකට එනවා. හරිද? ඒ නිසා ඊටු වැඩ ටික දැනට ඉවරයක් කරලා තියාගන්න. බදාදා අපි ප්‍රැක්ටිකල්ස් ටිකක් සවිස්තරාත්මක ලොකු වෙලාවක් අරන් කතා කරනවා. ඒ ටිකම ඉන්නේ නෑ. එහෙම ඉති වැඩක් නෑනේ.
එතන තියෙන ඒවයින් වෙන් එක්සෑම් එකට එනවා. ඒතර බදාදා වල ෆිසිකලි පන්ති එන්න ඕනේ නැහැ. ඉතින් කතා කරගෙන යනවා දේවල් ටිකක්. හරිද? ඔන්ලයින් හැමෝටම ෆිසිකල් හැමෝටම. උපරිම ලෑස්ති වෙන්න. උපරිම ලෑස්ති වෙන්න. හරිද?